අද දවසේ තෝරගත්ත වර්ගඵලය ආශ්‍රිත ගැටලුවක්. මේ ගැටලුව කියන්නේ මෙයොන්චේ කොන්නොල්බි ඝනකාභයේ මතුපිට වර්ගඵලය. පහලින් තියෙන රූපයට අපි අපේ අවධානය දුන්නොත් පස්වරක් හතරේ මූණක් දෙකක් තියෙනවාට පේන්න ඕන. ඊළඟට පේන්න ඕන හතර වරක් අටේ මූණක් දෙකක් තියෙනවා. පස්වරක් අටේ මූණත් දෙකක් තියෙනවා පේන්න ඕන වෙන වෙනම. කෙටි ක්‍රමය 4 5 8 කියලා ත්‍රිකෝණාකාරව ලියා. මතුපිට වර්ගඵලය දෙගුණයක් 4 වරක් 5 20යි එකතු කිරීම 5 වරක් 8 40යි එකතු කිරීම 4 වරක් 8 32යි. නැවත පැහැදිලි කරොත් 4 වරක් 8 32යි 5 වරක් 8 40යි 4 වරක් 5 20යි ඒ වගේ මූණ දෙක ගානේ තියෙන හින්දා ඇතුළේ එන 72යි 92යි 92 වරක් 2 184යි ගානේ පිළිතුර නම් 5 184. ඊළඟට ඔයාලට නැවත වතාවක් විස්තරාත්මකව පැහැදිලි කරන්න. ඔයාලට පේනවා මේ මූණේ දිග 5යි මේක 4යි මේක 5යි මේක 4යි. එහෙනම් අපිට පුළුවන් ඉස්සෙල්ලාම මේ දිග 5යි කියලා අපි දන්නවා. ඊළඟට එන දිග 4යි ඊට පස්සේ දිග 5යි ඊට පස්සේ දිග 4යි. මේ විදිහට ඍජු කෝණාශ්‍රයක් ඇඳ ගන්න. එහෙනම් එනවා 4 වරක් 2 8යි 5 වරක් 2 10යි 18 වරක් 8. 18 වැඩි කිරීම 8 තමයි මේ ඍජු කෝණාශ්‍ර කොටසේ වර්ගඵලය. ඒ වගේම මුහුණක් දෙකක් තියෙනවා. 5 වරක් 4 20 ඒවා දෙකක් වෙනම එකතු කරන්නත් පුළුවන්. මේ විදිහට 8 වරක් 18ක් එනවා. දිග 18යි පළල 8යි 144යි 5 වරක් 4 ඒවා දෙකක් එනවා වෙනම. 5 වරක් 4 20යි ඒවා දෙකක් 40යි නැවතත් 184 වර්ගඵලයක් එනවා ඔයාලට පේනවා.